සීතල දුරුතුමහේ පුන්සඳ කිරණින් මුළු මිහිතලයේම ආලෝකවත් කෙරෙන දුරුතු පොහොය ලක්වැසි ජනතාවගේ නැන පහන් දැල්වීමට මහෝපකාරී වූ පොහෝ දිනයයි. වසරේ මුල්ම පොහොය වන්නේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයයි. ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නවවැනි මස ප්‍රථම ලංකා ගමනය සිදු වූයේ අදවැනි පොහෝ දිනකය. මහියංගනේ මහානාග උයනේ සිට යක්ෂයෝ ඉතා බලවත් පිරිසක් වූහ. කෙලෙස් වලින් යුතු යක්ෂ ගෝත්‍රිකයෝ එක් රැස් වී සාකච්ඡා කළහ. ඒ අතරවාරයේ ලෝතුරු බුදුන් වහන්සේ අනෝප්තප්ත විල්තෙරින් නැගී මේ යක්ෂ සේනාව සිටි ස්ථානයේ අහස පුරා සවනක් ගන බුදුරැස් විහිදුවමින් වැඩ සිටිසේක. එම අවස්ථාවේ යක්ෂ ගෝත්‍රිකයින්ට ප්‍රියමනාප දසුනක් නොවීය. ඔවුහු කිපී සරණට ආහ. එහෙත් සරණ සාර්ථක නොවීය. බුදුරජාණන් වහන්සේ පෙළහර පාමින් ඔවුහු දමනය කිරීමට කටයුතු කළහ. එවිට යක්ෂ ගෝත්‍රිකයන්ගේ තේජස් බලය බිඳී ගොස් තම පිරිසට අභේදානය දෙනමින් ඉල්ලා සිටියහ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රිකයින්ට අභේදානයේදී ගිරිදිවයිනට පලා යාමේ අවස්ථාව උදා කරලූහ. එම ස්ථානයට සපමිනි සුමන සමන් දිව්‍ය රාජ්‍යානෝ දහම්පද ඇසීමෙන් සෝවාන් වූහ. අනතුරුව වැඳුම් පිදුම් කිරීම උදෙසා යම් පූජා වස්තුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට උන්වහන්සේ තම කේශධාතු මිටක් සුමන සමන් දෙව් රජුට ලබා දුන්සේක. එම කේශධාතු එම ස්ථානයේම නිදන් කරමින් මහියංගන චෛත්‍යයේ ආරම්භය සිදු කරන ලදී. පසුකාලීනව ඒ පියවර කිහිපයක් ඔස්සේ වර්ධනය වී වර්තමානයේ විශාල බැතිමතුන් පිරිසකගේ ගෞරවයට පාත්‍ර වන මියුගුණ හෙවත් මහියංගන චෛත්‍ය රාජ්‍යා බිහි වී ඇත. දුරුතු පොහොය වැදගත්වීමට හේතු සාධක වන තවත් කරුණක් වන්නේ බුදුපියාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට ලබා දුන් ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමයි. එනම් බුදුරජාණන් වහන්සේ නදී කාශ්‍යප, ගයා කාශ්‍යප සහ උරුවෙල කාශ්‍යප යන ජටිල රහත් පිරිස සමග රජගහනුවර වැටියේ දුරුතු පොහොය දිනකය. එහිදී මහා නාරද කාශ්‍යප ජාතක දේශනාව සහ චතුරාර්ය සත්‍ය දේශනාව අසා බිම්බිසාර රජතුමා ප්‍රමුඛ පිරිස සෝවාන් වූහ. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු වූයේද දුරුතුපුන් පොහෝ දිනකය. බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළේය. බුදු සමයෙහි ආගමනය ලැබීමට පෙර ලක්දිව ජීවත් වූ යක්ෂ නාගවැනි ගෝත්‍රික කණ්ඩායම් තම ආධිපත්‍ය බලවත්ව ක්‍රියාත්මක කළද බුදුරජාණන් වහන්සේගේ ආගමනය සමග ඔවුන්ගේ නිරර්ථක ක්‍රියා හෙවත් අර්ථයක් නොමැති ක්‍රියා නැමතිනි. එහෙත් එම ප්‍රේත කණ්ඩායම් උදෙසා පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍රය ආරම්භුවේද දුරුතුපුන් පොහෝ දිනකය. ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ කැලණි වෙහෙරට හිමිවන්නේ නොමද ස්ථානයකි. එසේම ගෞරවයකි. කැලණි විහාරස්ථානය පාදක කරමින් වාර්ෂිකව පැවැත්වෙන මහා පෙරහැර පවත්වන්නේද දුරුතු පොහොය දිනකදීය. සමස්ත ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ මෙම කැලණි පෙරහැර අපේ සංස්කෘතික අංග බොහොමයක්ම ප්‍රදර්ශනය වන සම්ප්‍රදායික පෙරහැරක් ලෙසද හඳුන්වා දිය හැකියි. මෙම කරුණ නිසා දුරුතු පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස බෞද්ධ ජනයා සලකනු ලබයි.